ඔබට අද ඔබේ ජීවිතයේ ධර්මානුකූලව ගොඩනගා ගැනීමේදී අර විදිහට ආදීනවයේ පැත්තේ ඉඳලා ඔබට එන්නට වෙනවා ලෝකයේ තියෙන නිර්ාර්ථක බව, ලෝකයේ තියෙන යථා ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්න තැනට. එතෙන්ට ඔබේ නුවණැසපත් කරගන්නට ඕනේ. එතෙන්ට කොහොමද අපි අපේ නුවණැසපත් කරගන්නේ? අපි කොහොමද අපේ මනස එතනට යොමු කරගන්නේ? ඒ තමයි වැදගත්ම දේ බවට පත් වෙන්නේ. අපි එතනට අපේ මනසපත් කරගන්න නම් අපිට නිවැරදි දර්ශනයක් තියෙන්නට ඕනේ. ඒ දර්ශනය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකේ යථාභූත ඥාන දර්ශනය. ලෝකේ ඇත්ත ඇති හැටියට දකින්නකම, ඇත්ත ඇති හැටියට අවබෝධ කරගන්නකම. කොහොමද අපි ඇත්ත ඇති හැටියට ලෝකේ අවබෝධ කරගන්නේ? පින්නතුනේ අපි දකින, අහන, විඳින, දැනගන්න දේවල් ඇතුලේ තියෙන යථාර්ථය පිළිබඳව අපි නුවණින් මෙනෙහි කිරීම, නුවණින් සම්මර්ෂණය කිරීම, එතන ප්‍රඥාවෙන් ඇසුරු කිරීම තමයි අපි අද දවසේදී පුරුදු පුහුණු කළ යුතු වෙන්නේ. ඒ නිසා ඔබ ගොඩක් වෙලාවට ගොඩක් ඇලෙන තැන්වල, ගොඩක් ගැටෙන තැන්වල ඔබ ටිකක් මොහොතකට ඔබේ ජීවිතයේ කටයුතු ටික පසකින් තබලා පොඩක් නිදහස් වෙලාවක කල්පනා කරලා බලන්න පටන් ගන්න. මේ කතා කරන්නේ මේ කාල පරිච්ඡේදයේ ඔබ ටිකක් වැඩිපුර හිතට ගන්නට අවශ්‍ය දේවල්. එතකොට අපිට කතා කරන්නට වෙන්නේ ඔබ ජීවත් වෙනකොට ඔබ අද ඉන්න තැනක ඉඳලා ඔබට ටිකක් මෙනෙහි කරන්නට පටන් ගන්න නිදහසේ ටිකක්. ඔබ ජීවිතයේ ඔබට තියෙන ඇලීම් මොනවද? බැඳීම් මොනවද? ඒ වගේම ඔබට ජීවිතයේ තියෙන ගැටෙන තැන් මොනවද? මේ දේවල් හොඳට විශ්ලේෂණය කරගන්න. ඒ වගේම ඒ ඇලීම්, ගැටීම් ආදී දේවල් වල ඔබට ඒ තියෙන තැන්වල තියෙන යථාර්ථය මොකක්ද කියලා ටිකක් ඔබ ජීවිතේ මෙනෙහි කරන්න බලන්න. ඔබ වැඩිපුර ඔබට තියෙන ඇලීම් පැත්ත නම් ඔබ ටිකක් ඒ තැන තියෙන ඇත්ත මෙනෙහි කරලා බලන්න. ඔබට සමහර වෙලාවට දූ දරුවන්ට එහෙම නැතිනම් වස්තු මිල මුදල් වලට ඕනම පැත්තක ඔබට බැඳීමක් තියෙන්නට පුළුවන්. අපේක්ෂාව, සතුටු වීම මේ පැත්තේ තියෙන්නට පුළුවන්. ඔබ ටිකක් කල්පනා කරලා බලන්න අපේ ජීවිතයේ ස්වභාවය මොකක්ද කියන එක. අපි ඕනම මොහොතක මරණයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එකක්වත් අපිට අරගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒ වගේ මරණය සමග අතහැරෙන දේවල් ගැනද මම මේ මෙච්චර බැඳීමකින් කටයුතු කරන්න කියන එක ගැන ටිකක් නුවණින් කල්පනා කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි අදියර. ඒ තමයි ආදීනවේ පැත්තට ඒක බලනවා කියන එක. ඊට පස්සේ ඔබ මෙනෙහි කරන්න. එතනින් තවදුරටත් ගැඹුරට යන්න. මොකද්ද මේක ඇතුලේ තියෙන යථාර්ථය? මේක ඇතුලේ තියෙන යථාර්ථය තමයි කවදාවත් ඒ බාහිර තියෙන දේ අපිට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම බාහිර ඇති බවට අපි ගොඩනගා ගන්නේ තමන්ගේ මනස තුළ ගොඩනගෙන සංකල්පයක් තුළින්. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් ඔබ කල්පනා කරලා බලන්නකෝ මේ විදිහට. දැන් ඔබ යම් කිසි කෙනෙකුට කැමති. ඔබ කැමති පුද්ගලයාට අපි හිතනවා ඒ කැමති පුද්ගලයා අර එළියේ ඉන්න කෙනාට තමයි කැමති කියලා. එතකොට ඒ කැමැති ඇයි ඒ කෙනා එළියේ ඉන්න කෙනා ඒ කැමැත්ත තියෙන කෙනා තමයි එළියේ ඉන්නේ. එළියේ ඉන්න කෙනාට තමයි කැමැත්ත තියෙන්නේ. ඔකනේ අපේ අද මනස. ඒත් ඔබ ටිකක් යථාර්ථවාදීව හිතලා බලන්න. ඒක විවිධ ස්වරූපයන්ගෙන් අපිට හිතන්න පුළුවන්. මම කැමැති කෙස් ටිකටද, ලොම් ටිකටද, හමටද මේ දේවල් ටික පැත්තක තිබ්බොත් ඒත් මම කැමැතිද? මේ කොටසින් කොටස ටිකක් කල්පනා කරලා බලන්න. අපිට කැමැත්ත උපදිනවද කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවටද මම කැමැති. එතකොට ඒ ධාතුවට කැමති නම් සෑම තැනකම තියෙන පොදු ධාතුවටත් මම කැමති වෙන්න එපේ. නැතිනම් කැමැත්ත ඇති කරනකම එහෙ තියලා එනවා නම් ලෝකේ හැම දෙයකටම හැමෝටම මේ කැමැත්ත ඇති වෙන්න එපේ. එතකොට අපිට පේනවා නෑ කැමැත්ත කියන දේ ඇති වෙන්නේ කොහෙන්ද? ඒක තමන්ගේ හිතේ සංකල්පයක් විදිහට ගොඩනගෙන දෙයක්. ඔබ හොඳට ඒක විච්ඡේදනය කරලා බලන්න. ඇහැට පේන්නේ වර්ණ රූපයක් විතරයි. වර්ණ රූපයක් පේන තැනක මේ කෙනානේ, මම දන්න කෙනානේ, හඳුනන කෙනානේ, මම කැමති කෙනානේ කියලා තමන්ගේ හිතේ දැනගන්න එක කරන්නේ. චේතනාවක් තුළින් පිළියෙල කරගන්න එක. චේතනාවක් තුළින් දැනගන්න එක කරන්නේ. එහෙම දැනගත්තාම අර රූපය තමන්ට අවශ්‍ය විදිහට තමන්ට පේනවා. දැන් ඒක චේතනාවෙන් පිළියෙල කරගත්ත දේ තමයි දකින්නේ. ඒතකොට චේතනාවෙන් පිළියෙල කරගත්ත දේ පවතින දේ කියලා දකිනකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ දේ අපි කැමති කෙනා විදිහට පෙන්නලා තියෙනවා. දැන් මේක මොකේ නිර්මාණයක්? මේ කැමති කෙනා උපද්දගෙන තියෙන්නේ තමන් තුළින් උපද්දගත්ත දෙයක්. බාහිර ධර්මයේ කවදාවත් කැමැතිත් නොවන, අකමැතිත් නොවන අනාත්ම මට්ටමින් හටගත්ත වර්ණ රූපයක්. ඇහැට පෙනුණු පාට ටික ආයේ කවදාවත් ඔබට පේන්නේ නැහැ. ඒක තමයි රූපයේ ඇත්ත. හැබැයි අපි එදා ඉඳලා දන්න අපි කැමැති අය ලෝකේ පේනවනේ අපිට. පේනව නෙමෙයි, ඇත්තටම අපි දැනගන්න. එතකොට දැන් මම දැනගන්න දෙයට ආස කරලා තියෙනවා.
දැනගන්න දෙයට ආස කරලා තියෙනවා කියලා කියන්නේ. ඉන්න කෙනාට ආදරෙයි කියලා කිව්වට, ඉන්න කෙනාට කැමතියි කියලා කිව්වට ඔබ ආදරය කරලා තියෙනවා. ඔබ කැමති වෙලා තියෙනවා ඔබේ මනසටමනේ. මනස තුල චේතනාවෙන් පිළියෙල කරන දෙයටනේ. නිකන් පොඩ්ඩක් බලන්නකෝ අපි කොච්චර අසරණද කියලා. අපි මුළු ලෝකෙක දේවල් වලට තණ්හා කරන අපි අන්තිමේටම තණ්හා කරලා තියෙන්නේ ඔබේ සිතින්ම වටිනවා කියලා පෙන්වන දෙයකටනේ. චේතනාවෙන් පිළියෙල කරපු දෙයකට. ඒ දේ දිහා දකිනකොට ඔබට පෙනේ මේක මොන තරම් નિરර්ථක දෙයක්ද කියලා. මේක මොන තරම් වැඩකට නැති සාරාපගත දෙයක්ද, සාරයෙන් පහ වූ දෙයක්ද කියලා ඔබට දකින්න පුළුවන්කම තියෙයි. ඔබට ගැටීමක් ඇති තැනක උනත් එහෙමයි. ඔබ ගැටෙනවා, තව කෙනෙක් ගැන තරහ ගන්නවා. තරහ ගන්නේ ඔබ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතුවටද, කෙස් ටිකටද, ලොම් ටිකටද, හමටද ඔබ තරහ ගන්නේ. මේකකටවත් නෙමෙයි. එහෙනම් මේ පුද්ගලයෙක් කියලා ඔබ හිතපු, හිතින් තමන්ගේ සංකල්පනාව තුළින් මේ දේවල් කරපු මිනිස්සයා මේ කියලා පෙන්නන සංකල්පනාවත් එක්ක තමයි ඔබ තරහ ඇති කරගන්නේ. චේතනාවෙන් පිළියෙල කරපු දෙයකට. එතකොට ඔබ තරහ ඇති කරගෙන තියෙන මේ දෙයටනේ. ඒක යථාර්ථය නෙමෙයිනේ. එහෙනම් ඔබ තරහ ඇති කරගෙන තියෙන සම්පූර්ණම ඔබ විසින් නිර්මාණය කරගත්ත තැනක. ඔබ ටිකක් කල්පනා කරලා බලන්න, ඇයි මම මගේ හිතත් එක්කම මේ විදිහට තරහ ගන්න කියලා ටිකක් නිහඬව පැත්තකට වෙලා. තරහ ගත්ත දෙයක් නම් ඔබ ඇයි මම තරහ ගත්තේ කියලා හිතන්නේ මේ විදිහට. මේ මිනිස්සු ගැන තරහයි, මේ කෙනා ගැන තරහයි කියලා ඔබ තරහ අරගෙන තින්නේ ඒ කෙනා කියලා හිතපු තමන්ගේ සිතත් එක්කමයි කියන දේ දකින්න ටිකක් උත්සාහවත් වෙන්න. ඒ දේ ක්‍රමක්‍රමයෙන් ඔබ ලං කරන්න, අර තරහ ගන්න මොහොත දක්වා ඒ දේ ටික ටික ලං කරන්න පටන් ගන්න. එතකොට ඔබට දැනෙයි, ඔබට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. ඊටමත් වේගෙන් ඔබට කෙලෙස් දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ආශ්‍රව ධර්මතා බොහොම වේගෙන් ඔබට යටපත් කරන්න පුළුවන්කම තියෙනවා කියලා. මේ විදිහට ඔබේ ජීවිතය තුළ ඔබ යථාර්ථවාදී දර්ශනයක් උපදව ගන්න. යථාර්ථවාදී දැක්මක් තුළ ඔබේ ජීවිතය මෙහෙවන්න. ඒ ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනක් බවට පත් වේ.